2022 ඒ කොටසේ 5 වෙනි ප්‍රශ්නය. දී ඇති රූපයේ A, B, C, D යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය වේලු. AB සමානයි AC සහ ABC කෝණයේ අංශක 40යි නම් BDC හි විශාලත්වය තමයි අහන්නේ. BDC කෝණයේ විශාලත්වය හොයන්න තියෙන්නේ. AB සමානයි AC කියලා දීලා තියෙනවනේ. ඒක මාක් කරගන්නවා මේ දීලා තියෙන රූපේ. AB සමානයි AC. ඊට ABC කෝණයේ අංශක 40යි කියලා දීලා තියෙනවා. ඒකත් ලකුණු කරගන්නවා. ABC සමානයි ACB කෝණය. මෙතන AB සමාන AC නේ නිසා ABC කෝණය ACB කෝණයට සමාන වෙනවා. හේතුව තමයි AB සමානයි AC. BAC කෝණය එතකොට ABC අංශක 40යි ACB අංශක 40යිනේ. ඒ කියන්නේ අංශක 180න් 42ක් 80යිනේ. අඩු කරන් පස්සේ 180න් 80ක් අඩු කරන් පස්සේ 100යිනේ. මේකට හේතුව තමයි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තමයි හේතුව විදිහට ලියන්නේ මෙතෙන්ට. එතකොට මෙතෙන්ට එන්නේ 180න් 80ක් අඩු කරාම BAC කෝණයගේ අංශක 100යි. මෙතන BAC කෝණය අංශක 100යි කියලා දාගන්නවා. ඊළඟට BAC BDC කියන්නේ වෘත්ත චතුරස්‍රයේ එකිනෙකට ප්‍රතිමුඛව තියෙන කෝණ දෙකනේ වෘත්ත චතුරස්‍රයක. එතකොට BDC ධන BAC වලගේ එන්නේ අංශක 180යිනේ. හේතුව තමයි වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. හේතුව වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ වල අයික්‍ය අංශක 180යි. ඒ කියන්නේ පරිපූර්ණ වේ. හේතුව වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ වල අයික්‍ය පරිපූර්ණ වේ. ඒ කියන්නේ 180යිනේ. ඒතකොට BDC වලගේනේ අංශක 180න් 100ක් අඩු කරාම BDC සමානයි 180 ඍණ 100 සමානයි අංශක 80යි.